ඔන්න ඉතින් මම අද සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා Easy Japanese by Danu YouTube channel එකට. ඉතින් අදත් මම ඔයගලන්ට තවත් ගමන ලෙසන් එකක් අරගෙන ආවේ. ඒ තමයි හොරේ, සොරේ, ආරේ, දොරේ කියන මෙන්න මේ වචන භාවිතා කරලා කොහොමද අපි ජපන් භාෂාවෙන් වාක්‍ය හදන්නේ කියලා. ඉතින් හොරේ කියලා කියන්නේ ළමයි මේක සොරේ ඕක අරේ අරක දොරේ ඕකද නේ ඉතින් මේ වචන අපි දැන් දන්නවා තේරුමත් එක්කම ඉතින් අපි බලමු කොහොමද වාක්‍ය හදන්නේ කියලා. හරි මම කියපු වචන ටික මෙතන තියෙනවා ළමයි කොරේ සොරේ අරේ මෙන්න මේ වචන තුනට පස්සේ අපි වානිපාතය භාවිතා කරනවා. වානිපාතය භාවිතා කරලා අපිට අවශ්‍ය වෙන නාම පදය. නේ ඒක පොතක්. ගැන නම් කියන්නේ හොන් ඒ විදිහට මේකට අවශ්‍ය වෙන නාම පදය අපි භාවිතා කරනවා. ඊට පස්සේ වේ කියන්නේ දෙස් වාක්‍ය අවසාන වෙනකොට නොවේ කියන්නේ නම් දේවා අරිමසින් වේද කියන්නේ දෙස්සා අවශ්‍ය වෙන විදිහට අපි එකතු කරගන්නවා වාක්‍යයට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ළමයි මේක පොතක්. කොහොමද අපි කියන්නේ? කොරේවා හොන්දෙස්. කොරේවා හොන්දෙස්. නේ? එතකොට අපිට කියන්න පුළුවන් මේක පොතක් නෙවෙයි. කොහොමද කියන්නේ? දෙස් භාවිතා කරන්න බෑ. අපිට මෙතනදී දේවා ආරිමසින් කියන වචනේ තමයි අපි භාවිතා කරන්නේ. දේවා ආරිමසින් කියන්නේ නොවේ කියන අදහස. එහෙනම් කොහොමද කියන්නේ මේක පොතක් නෙවෙයි කියලා? කොරේවා හොන්දේවා අරිමසින්. කොරේවා හොන්දේවා අරිමසින්. මේක පොතක්ද? කොරේවා හොන්දෙස්කා. කොරේවා හොන්දෙස්කා. මෙන්න මේ විදිහටම ළමයි සොරේ අරේ යන වචන සමගත් වාක්‍ය හදන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ කොරේ කියන වචනය නේ කතා කරන පුද්ගලයා ළඟ තියෙන දේ පිළිබඳව විස්තර කරන්න තමයි අපි මේක ගන්නෙ. මේක කියලා අපි පෙන්නනවානේ කොරේ මේක. මේ පින්තූර ගෑන් ළමෙක් ඉන්නවා. දැන් එයාලා ගැටල් ගෙඩියක් තියෙනවා. එතකොට අපිට එයා පැහැදිලි කරන විදිහ මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. මේක ඇපල් ගෙඩියක් නේ. කොහොමද අපි ජපන් භාෂාවෙන් කියන්නේ? කොරේවා රින්ගෝ දෙස්. කොරේවා රින්ගෝ දෙස්. ඇපල් වලට අපි ජපන් භාෂාවෙන් කියනවා රින්ගෝ. රින්ගෝ. ඊළඟට දෙවෙනි පින්තූරේ කතුරක් තියෙනවානේ. එතකොට අපි කියන්න පුළුවන් මේක කතුරක්. නේ? කොරේවා හස්සාමි දෙස්. කොරේවා හස්සාමි දෙස්. මේ ජපන් භාෂාවෙන් අපි කතුරට කියනවා හස්සාමි. හස්සාමි. අපිට මේක ප්‍රශ්නයක් විදිහට අහන්න පුළුවන්. අර මම කලින් ඔයගොල්ලන්ට කියලා දුන්න ළමයි කතුරක්ද කිව්වොත් එහෙම අහන්නේ කොහොමද? කොරේවා හසමි දෙස්කා. කොරේවා හසමි දෙස්කා. ඊළඟට අපි බලමු ළමයි සොරේ. සොරේ කියන වචනේ අපි භාවිතා කරන්නේ සවන් දෙන පුද්ගලයා ළඟ තිබෙන දෙයක් පිළිබඳ විස්තර කරන අවස්ථාවේදී. ඔන්න බලන්න මේකේ ප්‍රශ්න අහනවා ගෑන් ළමයෙක් අනිත් ගෑන් ළමයා ගාව පොතක් තියෙනවා. පොත් මේ ඒ පොත අපි ඩික්ෂනරි කියලා මෙතන භාවිතා කරන ඩික්ෂනරි කියන වාක්‍ය හදන්න යන්නේ. එතකොට එයා අහනවා ඕක නේ ඩික්ෂනරි එකක්ද? ඕක ඩික්ෂනරි එකක්ද? කොහොමද අහන්නේ? සෝරේවා ජිෂෝ දෙස්කා. සෝරේවා ජිෂෝ දෙස්කා. අපි ඩික්ෂනරියට එහෙමත් නැත්නම් ශබ්දකෝෂයට ජපන් භාෂාවෙන් කියන්නේ ජිෂෝ. ජිෂෝ. ඊළඟට බලන්න මෙන්න මේ විදිහට අහලා තියෙනවා ඕක ස්මාර්ට්ෆෝන් එකක්ද? ඕක ස්මාර්ට්ෆෝන් එකක්ද? කොහොමද අහන්නේ? ස්මාර්ට්ෆෝන් එකට අපි ජපන් භාෂාවෙන් කියනවා සුමාහෝ. සුමාහෝ. මේක කතකන වචනයක් ළමයි ඒක හොඳට මතක තියාගන්න. එතකොට
සොරේවා සුමාහෝ දෙසු කා? සොරේවා සුමාහෝ දෙසු කා? ඊළඟට අරේ කියන වචනය අපි භාවිතා කරන්නේ කතා කරන පුද්ගලයා සහ සවන් දෙන අය ගාව නැති දෙයක් ඒ දෙපිරිසටම ඈතින් තියෙන දෙයක් විස්තර කරන්න යන අවස්ථාවේදී තමයි අපි අරේ කියන වචනය භාවිතා කරන්නේ. අරක කියන අදහස් තමයි මේකෙන් එන්නේ ළමයි. බලමු. බලන්න මේ පින්තූර පිළිම ළමයි දෙන්නේ ඉන්නවා ඒ දෙන්න ළඟම නැහැ. ඈතින් තියෙන රූපවාහිනිය. එතකොට අපි මේක වාක්‍ය හදනකොට භාවිතා කරන්න වෙන්නේ අරේ කියන වචනය. රූපවාහිනියට අපි ජපන් භාෂාවෙන් කියනවා තෙරේදි. තෙරේදි. මේක කතකන වචනයක්. අපි කොහොමද අහන්නේ අරක කීවේ එකක්ද? ආරේවා තෙරේදි දෙස්සා. ආරේවා තෙරේදි දෙස්සා. ඊළඟට බලන්න දෙන්නට නැති මල් පොල්චියක් තියෙනවා. එතකොට අපි අහන්නේ කොහොමද මල් පොල්චියට ජපන් භාෂාවෙන් කියනවා කබින්. කබින්. ආරේවා කබින් දෙස්. ආරේවා කබින් දෙස්. අරක මල් පොල්චියක්. මෙතන පස්සේ මේ අහලා තියෙන ආරේවා කබින් දෙස්. ආරේවා කබින් දෙස්. ඉතින් මම හිතනවා ළමයි ඔයගොල්ලන්ට තොරේ අරේ භාවිතා කරන වාක්‍ය හදන පිළිබඳ පැහැදිලි අවබෝධයක් වෙනවා කියලා ළමයි මේකෙන් ප්‍රශ්න අහන විදිය අපි දෙවෙනි වීඩියෝ එකකින් ඉගෙන ගමු. සියලු දෙනාටම සුබ දවසක්.